ඔන්න බොයිස් අද අප මේ වීඩියෝ එකට ස්පොන්සර් කරන්නේ මලිත ග්‍රැෆික්ස්. ඔයාලට ග්‍රැෆික් ඩිසයින් වලින් වැඩ කරගන්න ඕන නම් අපේ මලිතව කන්ටැක්ට් කරගන්න. පල්ලා කමෙන්ට් බොක්ස් එකේ මම මලිතගේ නම්බරේ දාලා තියන්න. එතකොට ඔයාලට පුළුවන් මලිතගෙන් ලෝගෝ ඩිසයින් කරගන්න, බැනර් ඩිසයින් කරගන්න. ඒ විතරක් නෙවෙයි ක්ලාස් පෝස්ට් ඩිසයින් කරගන්න, බුක් කවර් ඩිසයින් කරගන්න. ඒ විතරක් නෙවෙයි ඇඩ්ස්, අය තම්බ්නේල් සාධාරණ මුදලකට ලස්සනට වැඩේ කරලා දෙයි. පල්ලා කමෙන්ට් බොක්ස් එකේ මම මෙයාගේ නම්බරේ පින් කරලා තියන්නම් මලිතගේ. ඔයාලා ග්‍රැෆික් ඩිසයින් වැඩක් ඕන නම් මලිතට කියලා කරගන්න. එහෙනම් අපි යන් අද අපේ හොල්මන් කතාව බලන්න. සිරිවර්ධන අයියේ ගෙදර ඉන්නවද අපේ අයියේ? ගලපති මල්ලි එන්ට ඇතුළට එන්ට ගලපති මල්ලි. හම්මෝ පුදුම මහන්සියක් තියන්නේ අයියේ. මේ මොකද අපේ සඳුනි නංගි පෙන්න නැත්තේ? අයියෝ ගලපති මල්ලිට කොච්චරවත් අපේ දුවට නංගි කියලා තමයි නේද කියවෙන්නේ. හරිනම් අපේ දුවත් ඉතින් ඔයාගේ දරුවෙක් වගේනේ ගලපති මල්ලි. මේ ඉන්නවා දුව මෙන්න ගලපති මාම ඇවිල්ලා. හොඳ වයින් දෙකක් අදන් එන්න මාමට. ඕකනේ ඉතින් සිරිවර්ධන අයියේ. අපි මිතින් මේ කොල්ල වගේ හිටියට ඔයාලා අපිට මාමා කියලානේ කතා කරන්නේ. එහෙම කරන්න එපා. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. අපිත් ඉතින් තාම හැන්ඩියෝ තමයි ඉතින් ඈ. ඒව ගැන මේ මුකුත් හිතන්න එපා අප්පා. හරි මල්ලි. ඒක නෙවෙයි. මල්ලිගෙන් ගත්ත ලක්ෂතිය මම තව මට මාස දෙකක් විතර දෙන්න පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. ඒක මං හෙමීට දෙන්නම්. මල්ලිට හදිසියක් නෑනේ. මල්ලි විතරනේ ඉතින් අපේ පවුලේ මේවා ඉල්ල ගන්න හරි ඉන්නේ. ඒකයි ඉතින් මං මල්ලිගෙන් ඉල්ලුවේ. අනික අපේ පවුලේ අද යම්කිසි තැනක ඉන්නෙත් මල්ලි විතරනේ. ඒකයි මගේ මල්ලි මං මල්ලිගෙන් ඉල්ලුවේ. මං තව ටික දවසකින් දෙන්නම් ඕන සල්ලි ටික. අපේ අයියා මම මෙහෙම කියන්න. අයියා මේකට කැමති වෙයිද අකමැති වෙයිද දන්නේ නැහැ. ඔය මගේ වහින් ඔරෝ ප්‍රශ්න නෑනේ. අහන්න තියෙන දේ කෙලින්ම අහනවා අපේ අයියා. ලක්ෂතිය මට ඕනේ නෑ. මට සඳුරිය කෙල්ලව බන්දලා දෙන්න අයියා. මම බැඳලත් නෑනේ. ලස්සනට ජීවිතේ ගත කරන්න පුළුවන්. කෙල්ලට ඉතින් අඩුපාඩුවක් වෙන්න දෙන්නෙත් නෑ. මම ලස්සනට කෙල්ලව බලා ගන්න. අයියා මොකද කියන්නේ? අනේ මල්ලි. මල්ලි මේ මොනවද වීලුවටද මේව අහන්නේ? අනේ එයා මල්ලිගේ දරුවෙක් වගේ. මම කොහමද එහෙම කියන්නේ? අනික දුව මදින්ට හොඳ වැදගත් පුතෙකුත් ඉන්නවා. අනේ මල්ලි ඒක නම් කරන්න බෑ. දුව කොහොමදවත් කැමති වෙන්නේ නෑ. මං දුවගේ කැමැත්තට පිටින් කොහෙත්ම යන්නේ නෑ. අනේ මල්ලි ඕවා නම් කතා කරන්න එපා මල්ලි. මනුස්සයෝ මොකද තමුසේ කිව්වේ? මට කුස්සියට ඇහුණා. තමුසේ කිව්ව වනචර කතාව. මම හිතන් හිටියේ තමුසේ මගේ මාමා කෙනෙක් කියලා. මම මගේ තාත්තෙක්ට වගේ තමුසේට සැලකුවේ. ඒත් මට ටිකෙන් ටික තේරුණා තමුසේ එන්නේ මොකාටද කියලා. නාකින් මනමාලකම් මට දාති. තාත්තේ ඔන්න මම නම් මේ මනුස්සයාට කැමති නෑ. මම කිව්වා නේද තාත්තට මේ මනුස්සයා සල්ලි දෙද්දිම මොකක් මාරි තියාගෙන තමයි අපිට සල්ලි දෙන්නේ කියලා. මේක තමයි ඒකට හේතුව. මම නම් තමුසේට කැමති නෑ. සඳුනි කෙල්ලේ උඹ ඒකෙන් දෙන්නේ? ඇයි උඹ කැමති නැද්ද මගෙත් එක්ක ජීවිතේ ගත කරන්න? සල්ලි ඕනි තරම් තියෙනවා. උඹලා ඒකෙන් එන්නේ නේද? එහෙනම් සිරිවර්ධන අයියේ මාත් ඒකෙන් මෙන්නම්. උඹ ලබන සතිය මට ලක්ෂ 30 දුන්න නැත්නම් ඔන්න මම කරන දේ බලාගනි. උඹලා ගෙදර තියෙන බඩු මුට්ටු ඔක්කොම අරගෙන යනවා. ඒ ලක්ෂ 30ට හරියන්න. ඒක හොඳට මතක තියාගනින්. එහෙම නැත්නම් මේක දීපන් මට. එතකොට උඹලා ප්‍රශ්න ඔක්කොම ඉවරයි. හොඳින් කතා කරන්න ආපුවාම මුන් එනවා අපිටත් මෙව කරගෙන. බලාගමු. උඹට මං සතියක් දෙන්න සිරිවර්ධන අයියේ. එහෙම නොවුනොත් උඹගේ දුව ගැනත් මම බලා ගන්න. දුව බඳින්න ඉන්න කොල්ල ගැනත් මම බලා ගන්න. මේ ගලපති කියන්නේ SMS මනුස්සෙක් නෙවෙයි උඹ දන්නවනේ සිරිවර්ධන අයියේ. එහෙනම් මම යන්නම්. සඳුනි පැටියෝ මේ වගේ ප්‍රේම කුරුල්ලා එනන් ගිහින් එන්න. අපි ඉක්මනටම හමු වෙමු. ඔයා මගේ විතරයි. මට හම්බෙන්නේ නැත්තම් ඔයා වෙන කාටවත් මං අයිති වෙන්න දෙන්නේ නෑ පැටියෝ. එහෙනම් යන්න. උම්මා. අනේ මල්ලි ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නෑ. අපි පොඩ්ඩක් හිතලා බලමු. මල්ලි ඉඳගන්නකෝ. දුවේ මේ මාමට තේ එකක් අරන් එන්න දුවේ. අනේ මේ තාත්තේ මූණම් මාම නෙවෙයි. මූ වනචරේ අද ඉඳලා. අනේ මේ යනවන්ද? නාකි මනමාලා ගලපති. තමුසේට පුළුවන් දෙයක් කරනවා. අනික මම බදින්න කොල්ලෙකුත් ඉන්නවා. ඒ කොල්ලන් නිකන් ඉන්න එකක් නෑ. යන්න මෙතනින්. ගෙදර අය අපේ ගෙදර පැත්ත පළාතක එන්න බා. තමුසේගේ ලක්ෂතිය සතියකින් අපි දෙන්න. ඒකින්ද පාඩුවේ පැත්ත කරලා යනවා. හරි වයසට බැඳ නැති වුණාම එනවා මෙතන අපිට කරදර කරන්න. අනේද කියන්නේ? මං යනවා තාත්තේ කාමරේට. මේ මිනිස්සයා නම් මා පුදුම වනචරේ. ඊයා. හරි සිරිවර්ධන අයියේ එහෙනම් ගලපති මල්ලිව අවුස්සලා ඔයා වැරදි වැඩක් තමයි කරගත්තේ.
නයාට ගාලා පොල්ල වරද්ද ගන්න එපා සිරිවර්ධන අයියේ. එහෙනම් අපි ගිහින් එන්න. බලාගමු. කොකාට වාරේ යනං තිත්තයට දෙවාරයයි. ගල් කටස් පටස් ගල්ලා ගිටාරනවා මේ සින්දුවල මේ එල්ලි. බලාගමු සිරිවර්ධන අයියා. අනේ මල්ලියා. ගලපති මල්ලි. ඉන්නකෝ ගලපති මල්ලි. අයියෝ. මාර කේස් එකක් තමයි වැටුනේ. මං හිතුවේ නෑ මේ මිනිහා මෙහෙම දෙයක් හිතේ තියාගෙන මෙහෙම සල්ලි දෙයි කියලා. අයියෝ අපරාධය. දැන් කොහොමද අප්පා ලක්ෂතිය හොයන්නේ සතියක් ඇතුළත? අයියෝ. වර භූතාත්ම ප්‍රේතාත්ම සියලුආත්ම වර මාගේ කියන දේ අසා වර භූතාත්ම ප්‍රේතාත්ම ඕම් ගුරුනාන්ස මාමා උක්කුපුතා මේට වරෙන්මයි පුතා මාමා මාව හම්බෙන්ට මහත් එක්ක ඇවිල්ලා කොහෙද දුර පැත්තක ඉඳලා ඇවිල්ලා තියන්නේ මං ඇතුළට එන්න කියන්නද මම කිව්වා මේ මාමා පොඩ්ඩක් මේ සාන්ති කර්මක ඉන්න කියලා මං දැන් එන්න කියන්නද මාමා එන්න කියපන් උක්කුපුතා එන්න කියපන් එහෙමයි මාමා එහෙමයි ගුරුනාන්සේ මං ගුරුනාන්සේ හොයන් ආවේ වැදගත් වැඩකට. මගේ යාළුවෙකුත් කලින් ගුරුනාන්සේට කියලා වැඩක් කරගත්ත කිව්වා. ඒකේ හින්දාම තමයි මං ආවේ ගුරුනාන්සේ. මගෙන් 100,000 දෙනෙක් වැඩ කරගෙන තියනවා බොල මං කරලා තියෙන වැඩක් හරි ගිය නැති වැඩක් නැති තරම් ඒ තරම් මං කරන දේවල් සත්‍යයි මං ගනුදෙනු කරන්නේ දෙවියෝ එක්ක නෙවෙයි භූතාත්ම බලගතු භූත ප්‍රේතාත්මත් එක්ක ඒ වගේ මට ඕනි එකෙක්ව නැති බංගස්ථාන කරලා දාන්න පුළුවන් බොල ඒකයි මේ ගුරුනාන්සේගේ හැකියාව සතර සිංහ ගුරුනාන්සේ කියන්නේ ඒකයි බොල මට එහෙමයි ගුරුනාන්සේ එහෙමයි. මං ගුරුනාන්සේගේ වැඩ ගැන හොඳට අහලා තියෙනවා. එහෙමයි. මට මේ වැඩේ කොහොම හරි කරලා දෙන්න ගුරුනාන්සේ. හොඳා ඉඳගෙන අත් දෙක දොහොත් මුදුන් තියලා වැඳගනින් බොල එහෙනම් මයි පුතා උඹ හොඳට ශ්‍රද්ධාවෙන් අහගනින් දෙන්න සඳුනු කෙල්ල මුට විතරක් හිමි වෙනවෝ එහෙම නැත්නම් කාටත් එපා වෙනෝ මුට නැත්තම් ඒ කෙල්ල කාටත් එපෝ සතර සිංහ ගුරුන්නාන්සේ ආව බොල ඒ ගෙදර ඉන්න ඔක්කොම නැති වෙනවෝ අපේ බලෙන් භූත ප්‍රේත ආත්ම ඔක්කොම ඇවිත් ඒ ගෙදර සුන්නත් දූලි කරෝ දෙන්න භූතාත්ම ඔක්කොම මෙහෙට වරෝ ගුරුනාන්සේ මං කියන්නත් කලින් මේ දේවල් කොහොමද අප්පා දන්නේ? සඳුරු කෙල්ල කියලා ඒ කෙල්ලගේ නම කොහොමද අප්පා දන්නේ? ඒක තමයි බොල මේ සතර සිංහ ගුරුනාන්සේගේ හැකියාව අපි බොරුවෙන් නෙවෙයි මේවා කරන්නේ සත්‍යයෙන් උඹට මේ වැඩේ කරලා දෙන්න මට පුළුවන් හැබැයි පුතේ ඒ කෙල්ල කවමදාකවත් උඹට කැමති වෙන්නේ නැහැ මම ඔය වශීගුරුකම් කරන්නේ නැහැ උඹට ඒ කෙල්ල අයිති නැත්තම් ඒ කෙල්ල කාටවත් අයිති වෙන්නේ නැති වෙන්න මට ඕනනම් ඒ කෙල්ලව මරලා දාන්න පුළුවන් හැබැයි එකවර බෑ රෑවල් 5ක් ඇතුළත මම මේ කරන මහා බලගතු යක්ෂයා ගෙන්නන එකෙන් රෑවල් 5ක් ඇතුළත ඔය උඹ කියන කෙල්ල ඉන්න ගෙදෙට්ට යන්නේන ඔක්කොමලව මට මරලා දාන්න පුළුවන් උඹ ඒකට කැමති නම් කියපන් එහෙමයි ගුරුනාන්සේ කොරන්ඩ උන්ගේ ගෙදර ඉන්න ඔක්කොම මරලා දාන්න. අර ඒකි බඳින්න ඉන්න කොල්ලත් ඔය ගෙදරට එනවනේ. හුවත් මරලා දාන්න ගුරුනාන්සේ. අටේ ගුරුනාන්සේ ඔය ගින්දරෙන් අප්පා ඔයාට ඔක්කොම පේනවද? ඔයා ඒක දිහාමනේ බලාගෙන ඉන්නේ. මට බයත් හිතෙනවා ගුරුනාන්සේ. කාරි නෑ. උඹ බය නොවී ඉඳහන්. මට මේ ගින්නෙන් තමයි හැම දෙයක්ම පේන්නේ. උඹ මට වැලි හවුරක් ගෙනත් දීපන්. උඹ ඔය කැමති කෙල්ල ඉන්න ගෙදරින්. එතකොට ඔය ගෙදරට එන යන ඔක්කොම මේ සාතන් ගෙන්නවට පස්සේ මැරෙනවා. දවස් 5ක් ඇතුළත ඔක්කොම මැරෙනවා. උන් විසින්ම උන්ව මරා ගන්නවා. ඒක තමයි මං කරන්ට යන්නේ. මේවා එසේ මෙසේ සෙල්ලම් නෙවෙයි බොල. මේවා කරන්න පුළුවන් සතර සිංහ ගුරුනාන්සේට විතරයි. අපි ගනුදෙනු කරන්නේ මහා බලගතු යක්ෂයාමත් එක්ක. හැබැයි උඹ එකක් මතක තියාගනින් පුතෝ. මේ වැලි හවුර ගෙනත් දුන්න දවසෙන් පස්සේ උඹ මේ ගෙදර පස් පා ගන්න බෑ. එහෙම වෙලා තිබ්බොත් උඹටත් මේ බන්ධනෙන් මැරුම් කන්න වෙන්නේ. උඹට මං දැම්ම කියලා තියන්නේ. මගේ උපදෙස් අනුව වැඩ කරපන්. මේ වැඩේ අපි කරන්න ඕනි
කෙම්මුර පොය දවසක තෙරුණාද? තව පුංචි දෙයක් තියෙනවා. මැරුණු මලමිනියක් ගොඩ ගන්න ඕනි. මැරුණු මලමිනියක අපිට අස්තියක් ඕනි වෙනවා. ඒ අස්තියට අපි මැරුණු ඌරෙක්ගේ බඩවැලක් කොතලා තමයි මේ යක්ෂයාව ගෙන්නන්න ඕනි. ඒකට මට උඹගේ උදව් ඕනි දරුවෝ. උඹ මුලින්ම ගිහිල්ලා මට වැලිය හුරක් ගෙනත් දීපන්. තව දවස් දෙකකින් උදා වෙනවා කෙම්මුර පොය දවස. ඒ දවසේ අපි වැඩේ කරමු. තේරුණාද? එහෙමයි ගුරුනාන්සේ. මම වැලිය අවුරක් ගෙනත් දෙන්නම් කොහොම හරි. මට මේ වැඩේ කරලා දෙන්න අප්පා. උක්කු පුතා මේට වරේ උක්කු පුතා. මහත්තයෝ අද මහත්තයා යන්න එපා. මේ නවත්තන්න අරගෙන යන්න. දැන් රෑ බෝ වේගෙන එන්නේ. මහත්තයාට හරියටම රෑ 12ට අපේ උක්කු පුතත් එක්ක මේ ළඟ සෝනක් තියෙනවා. මේ ළඟදි බලලපු මලමිනියක් තියෙනවා. ඒ මලමිනියගේ කකුලේ අස්තියක කෑල්ලක් අරගෙන එන්න ඕනි. මං උක්කු පුතා එවන්නම්. උක්කු පුතා මේ මහත්තයත් එක්ක ගිහිල්ලා අර අලුතෙන් වල දාපු මිනිය තියන්නේ. තර චන්දරේ මාමගේ පුතා ඇක්සිඩන්ට් එකකින් නැතුනේ. අන්න ඒ කොල්ලගේ මිනිය ගොඩට අරගෙන කකුලේ වම් කකුලේ හොඳට මතක තියාගන්න. වම් කකුලේ අස්තියක් අරගෙන එන්න ඕනි. අද රෑ 12ට ඒ වැඩේ කරන්න ඕනි. ඊට පස්සේ වැලිය අවුර අරන් එන්න. ඊට පහුවෙනිදා කෙම්මුර පොය දවස. අන්න එදාට අපි මේ වැඩේ කරලා සාතන්ව ගෙන්නනවා. ඊට පස්සේ රෑවල් 5ක් යන්න කලින් ඔය ගෙදෙට්ට එන්න යන ආගියපු ඔක්කොම උන්ගේ අවසානය. හොඳමයි ගුරුනාන්සේ හොඳමයි. අපේ මහත්තයා මගෙත් එක්ක එන්නකෝ. මහත්තයා දැන් පොඩ්ඩක් විවේක ගන්න. රෑ 12ට ඇවිල්ලා මම මහත්තයාව හැරන්න. එන්නකෝ. මල්ලියේ මට එක එක අඬන සද්ද ඇහෙනවනේ මල්ලියේ. අනේ මල්ලියේ මට බයයි මල්ලියේ. ඕක ඉක්මනට කරන්නකෝ. මට බයයි මල්ලියේ. ඔය හොල්මන්ගේ සද්ද අයියා ඇහෙන්නේ. ඕව අපිට සාමාන්‍ය දේවල්. අපි ගනුදෙනු කරන්නෙම හොල්මන් එක්කනේ. මුගේ මේ කකුලේ වම් කකුලේ නේද අයියා කිව්වේ? වම් කකුලේ අස්තියන් අපේ ගුරුනාස් මාම අරගෙන එන්න කිව්වේ. වම් කකුලේ අරන් ගියා හරි. මේ කොල්ලා හොඳ කොල්ලා. කොහෙද? බයික් එකේ හයියෙන් ගියා. තාප් එක වැදුනා. එතනම ඉතින් මොලේ කුඩු. ලස්සන කොල්ලා. කරන්න දෙයක් නැහැ ඉතින්. ගෙනාපු ආවිසේ ඉතින් එච්චරම තමයි. අයියේ මේක ඉක්මනට මුගේ කකුල අරගෙන යන්. වැඩි වෙලාවක් මෙතන ඉන්න හොඳ නැහැ. මෙතනක් තියෙනවා ගොඩාක් හොල්මන්. අයියා ඉතින් සොහොන් වල ගැන මං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ අයියට. මල්ලි මේ කොල්ලා කකුල හෙල්ලෙනවනේ. ආම් බලපන්. අඩේ ඒ මොකද මල්ලි? උඩ පණවක් තියනවද අප්පා? අනේ මට බයයි මල්ලි. අයියෝ අයියේ ඕක සාමාන්‍ය දෙයක්. අපි ඔක්කොටම තියෙන්නේ කුණු ශරීරනේ අයියේ. දවස් දෙකකට වලලපු ගමන් පණුව ඔක්කොම බහිනවා ඇඟ ඇතුළත. ඔය ඇඟ ඇතුලෙන් පණුව නටන සද්දෙට තමයි ඔය ඇඟ හෙලවෙන්නේ. පණුව කාගෙන යනවා ඉතින්. දවස් 7-8ක් යද්දී හොයන්නම වෙන්නේ නැහැ. මාර ගඳක් තියෙන්නේ. අයියට මේ ගඳෙන්නේ නැද්ද? අයියට තේරෙනවද? අපි කොච්චර අපිරිසුදු මිනිස්සුද කියලා. තියෙන්නේම අපේ ඇඟේ ජරාව විතරයි. දාන සෙල්ලම් ඔක්කොම මැරෙනකම් විතරනේ දාන්න පුළුවන්. ඉක්මන් කරමු අයියේ. මල්ලි මොකද්ද අප්පා ඒ වැටුනේ? මල්ලි මොකද්ද වැටුනේ? හොවා ගණන් ගන්න එපා අයියා. ඉන්ට දැන් දෙන්න මුගේ කකුලට සොට් 3යි දෙන්න ඕනේ මේ මහා පතරංග පීයෙන්. කකුලේ තෝට බෙන් වෙලා මෙනවා. ඊට පස්සේ අපි ටක් ගාලා ගුරුනාස් මාමයි ගෙදරට ගිහිල්ලා හොන්දට නිදාගමු. ඊට පස්සේ අයියට තියෙන පවදා උදේට අර අයියා කරන්න යන වැඩේට අර ගෙදරින් වැලිය හුර අරන් එන්න තමයි තියෙන්නේ. අපි නම් මේ වැඩේ කරලා ඉක්මනට යන්. දැන් එන්ට සද්ද වැඩි වෙනවා. දැන් හොල්මන් එළියට එන වෙලාව නෝ අයියා. අනේ ඔව් මල්ලි ඒක නම් ඇත්ත. මට නම් බය අප්පා. මං හොඳටම බය වෙලා ඉන්නේ. අපේ අම්මෝ ඉක්මනට යම්මගේ මල්ලියා ඉක්මනට යන්. උක්කු පුතා ඔය පහන නිවෙන්න රඳි අල්ලපන්. මේ කකුල රත් වෙලා මේ හැම ටික දියවෙන්න තමයි බලකතු භූතාත්මෙ එන්නේ. බලට තේරුණාද? මහත්තයෝ අරගෙනත් දීපු වැලි ටික හරියටම හරි නේද? ඒ ගෙදර මිදුලෙන් ගත්ත වැලිනේ. එහෙමයි ගුරුනාන්සේ. ඒ ගෙදරින්ම තමයි මම පාන්දර ගිහිල්ලා හොරෙන් ගත්තේ. ඒ ගෙදරින්මයි ගුරුනාන්සේ ගත්තේ. උන්ගේ සනුහරෙම නැති කළා දාන්න. මට නැත්තම් උන්ගේ පවුලේ එකෙක්ටවත් මෙව වෙන්න එපා. මට ඒ කෙල්ල නැත්තම් කාටවත් ලැබෙන්න ඕනෙත් නෑ. ඉවරයම කළා දාන්න ගුරුනාන්සේ. හරි. එහෙනම් මං දැන් මතුරන්න පටන් ගන්නවා. කවුරුත් මොනම දේ වුණත් බය වෙන්න එපා. දැන් මෙතන ලොකු සද්ද එක එක භයංකාර රූප අනම්මනම් මැවෙයි මේ ගින්දරේ. උඹලා ඒ කිසි දෙයකට බය වෙන්න එපා. උඹලා ඔය ඉන්න විදියට මින්ට ඕනි. උඹලා මේක බය වුණොත් එහෙම මේ වැඩේ අසාර්ථක වෙනවා. තේරුණාද? උක්කු පුතා ඔය පහන නිවෙන්න දෙන්න එපා. එහෙමයි ගුරුනාන්සේ. එහෙමයි.
من هس ألف فينا مساهر من الهنس هس فينا هساسر من الهنس هس فينا هسابر من الهنس هس كيك بتاسر من الهنس هس كيك بتاسر من الهنس ورا 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 نبربودات نبيتات نكمبانات هس فينا من الهنس هس هاري هاري දැන් වැඩේ හරි ඔන්න බලාගනි දැන් මෙතනින් හොල්මන මතුවෙන විදිය හස්වමීන හසාරම් මිල්ලන්ස හස්වමීම හසාරම් මිල්ලන්ස ගුරුනාසේ මට බයයි මේ හොල්මන ගුරුනාසේ මව බේරගන්න අපෝ ගුරුනාසේ මව බේරගන්න බය නොවී දාම්බොල බය නොවී දාම් මම මේක ගෙන්නවි උඹට උදව් කරන්න උඹට මං කියන්නේ ඇහෙනවද එහෙනම් කතා කරපන් උඹ දැම්ම ගිහිල්ලා මං කියපු විදිහටම මේ වැලේ තියෙන ගෙදර ඔක්කොම රැවල් 5ක් යන්න කලින් විනාශ කළා දාපන් අස්සමිනාසාන්ස මිල්ලන්ස ලේ මට ඕනිලේ විනාශයි ඔක්කොම විනාශ කරනවා ගුරුනාසේ කෝ හොල්මන නැති වුණානේ කෝ දැන් ඉඳලා ඔන්න රෑවල් 5ක් යන්න කලින් ඔය ගෙදර ඉන්න ඔක්කොම මැරෙනවා ඔය ගෙදරට ආව ගිය ඔක්කොම මැරෙනවා දැන් හොල්මන යවලා තියන්නේ ගානට ඔය හොල්මන දැන් අර කෙල්ල ගැඟට ඇතුල් වෙලා ඔක්කොම මරලා දානවා ඒ විතරක් නෙවෙයි වටපිටේ ඔක්කොම බය කරයි කාටවත් ඔය බන්ධනේ කඩන්න බෑ ඒ බන්ධනේ කැඩෙනවා නම් මේ කකුල අරගෙන ගිහිල්ලා සම්පූර්ණයෙන්ම පුච්චලා දාන්න ඕනි මේ කකුල සම්පූර්ණයෙන්ම පිච්චුනම තමයි ඔය හොල්මන නැති වෙන්නේ මේ කකුල මගෙන් කාටවත් අරගන්න බෑ ඒකින්ද උඹ දැන් බය නැතුව ගිහින් උඹේ වැඩ කරගනින් දවස් 5ක මොකද්ද වෙන්නේ කියලා බලලා මට කෝල් එකක් දීපන් දැන් උඹට යන්න පුළුවන් දරුවෝ අනේ ගොඩක් පින් ගුරුනාසේ ගොඩක් ස්තුතියි මේ කරපු දවවට ගොඩක් ස්තුතියි මං ගුරුනාසේගේ account එකට ලක්ෂ 60ක් දාලා ඇති ඒ මගේ සතුටට දුන්න ගාන ගුරුනාසේ මගේ සතුටට අනේ ගොඩක් පින් ගුරුනාසේ අවසානය මරනවා දැන් තමයි සෙල්ලම පටන් ගන්නේ මොකද සඳුනියට කවදාවත් නැතුව රෑ වෙලාම කෑලා ගෙදර ඉන්න කිව්වේ වෙනද එහෙම එන්න කියන්නේ නෑනේ අද අනික සඳුනිලා ගෙදර කවුරුත් නෑ මොකද්ද සඳුනි කොහොනේ ඔයා සඳුනි මොකද මේ කවදාවත් නැතුව සාරියක් ඇඳගෙන මේ රෑ වෙලා මොකද මන්දියා ඔරවගෙන බලන් ඉන්නේ ඇයි මොකක්ද ඒ පාර ප්‍රශ්නේ කටවාපන් උඹ මරනවා ඒයි මේ විහිළු කරන්න එපා වට මොකද්ද මේ වෙලා තියෙන්නේ අයියෝ මේ විහිළු කරන්න නැතු කියන්නේ ඔයාගේ මේ බොරු කෝලං වලට මන්නම් අහුවෙන්නේ නෑ සඳුනි හරිද එනවා මෙතන කොකෝ දැන් මෙතනින් ඇවිල්ලා ඉඳගන්න මොකද අර ගෙදර කවුරුත් නැති වෙලාවේ මට රෑ වෙලා එන්න කිව්වේ ඔයා සඳුන් අනේ අයියෝ ඔයානේ තාත්තේමවත් මොනව හිතයිද දන්නේ අයියනේ ඔයානේ සඳුන් ඇයි මොන විකාරයක්ද සඳුනිය වෙලා තියෙන්නේ දැන් ඔයානේ මට කෝල් එකක් දීලා එන්න කිව්වේ ගෙදර කවුරුත් නෑ අද එන්න කියලා කිව්වේ ඒකයි මං ආවේ මොකද්ද වඩ වෙලා තියන්නේ දැන් කියපේක වඩ මතක නැහැනේ අයියෝ අනේ සඳුන් මම එහෙම දෙයක් කිව්වේ නෑනේ මොකද්ද ඔයා බොරු නේද කියන්නේ ඒක නෙවෙයි ඊයේ රෑ මට මහා අමුතු දෙයක් වුණා මට ඒක කියන්න තේරෙන්නේ නෑ මගේ ඇඟම නිකන් බරයි වගේ ඔළුව නිකන් පැලෙන්න වගේ සමහර වෙලාවට මට කරන දේවල් හිතා ගන්න බෑ මට එක සද්ද ඇහෙනවා මට කවුරු හරි කතා කරනවා වගේ ඇහෙනවා මට මේ මොකුත් තේරෙන්නේ නෑ සඳුන් මම මේ දවස් ටිකේ හරි බයෙන් ඉන්නේ අර ගලප්පත්ති මාමා එහෙම් පිස්සු නටනවා මට නම් තේරෙන්නේ නෑ සඳුන් හරි ඔයාව ගණන් ගන්න එපා අපි බලමුකෝ අපි පන්සලකටවත් ගිහිල්ලා
බුදුන් ඇඳලෙමු. එතකොට ඔක්කොම ඇරිලා ඇයි. ඔයා බය නැති ඉන්නකෝ. අද මං ඉන්නවනේ. හරිද? ඔයා බය නැති ඉන්නකෝ. තේරුණාද? මොකද මේ සාරිය මේදගෙන? රෑමෙන් නිදාගන්න නැති කවුද ළමයි සාරියන් ඉන්නේ? උඹට මං සාරියන් දාම උඹට මොකද? උඹ මරන්න මං ආවේ. උඹ මරනවා. මට තව ඉතුරු වෙලා තියෙන්නේ රෑවල් 4යි. ඒ රෑවල් 4 ඇතුළත තොපි ඔක්කොම මරනවා. මොනවද සඳුනි මේ ඔයා කියන්නේ මොනවද? මට නම් තේරෙන්නේ නැහැ. දැන් ඉස්සෙල්ලා හොඳට කතා කරා. දැන් එකපාරටම ආයේ මරනවා කියනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? සඳුනි මොකද කරන්නේ? මම බෙල්ලේ අතගන්නේ. මොකද කරන්නේ? සඳුනි මරියා ඔය අන්තරේ පැත්තකට දාපන්. මම පිච්චුණා. ඔය අන්තරේ පැත්තකට දාපන්. නැත්නම් මම මරිනවා. පැත්තකට දාපන්. මයි බෙල්ලෙන් අතකරි. අම්මෝ ඒ මොකක්ද උනේ? සඳුනි මේ අන්තරේ පෙන්නපු ගමන් උඩින් විසික් කළා කියන්නේ. ඒ කියන්නේ සඳුනට හොල්මනක් බැහැලා තින්නේ. වෙලාවට මම මේ අන්තරේ සාක්කේම දාගෙන ඉන්නේ. අම්මෝ ඒ කියන්නේ මට මේ සඳුනට වැහිලා ඉන්න හොල්මනද මට කතා කරේ මාව මරලා දාන්න. අඩේ මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. සඳුනි ඔයාට කරදරයක් නැද්ද? සඳුනි අඩේ මේකට මොකක් මාරි කරන්න වෙනවා අප්පා. අම්මා හොල්මන් අම්මා. උඹ මේ අන්තරේ පෙන්නලා මාව බය කරන්න. යවන්නේ තෝ මරනවා බලගමු. සඳුනි අයියෝ මොකද්ද මේ උනේ? සඳුනි කොහෙද ගියේ? සඳුනි ඔන්න බොයිස් අද අප මේ වීඩියෝ එකට ස්පොන්සර් කරන්නේ මලිත ග්‍රැෆික්ස්. ඔයාලට ග්‍රැෆික් ඩිසයින් වලින් වැඩ කරගන්න ඕන නම් අපේ මලිතව කන්ටැක්ට් කරගන්න. පල්ලා කමෙන්ට් බොක්ස් එකේ මම මලිතගේ නම්බරේ දාලා තියන්න. එතකොට ඔයාලට පුළුවන් මලිතගෙන් ලෝගෝ ඩිසයින් කරගන්න, බැනර් ඩිසයින් කරගන්න. ඒ විතරක් නෙවෙයි ක්ලාස් පෝස්ට් ඩිසයින් කරගන්න, බුක් කවර් ඩිසයින් කරගන්න. ඒ විතරක් නෙවෙයි ඇඩ්ස්, අය තම්නේල් සාධාරණ මුදලකට ලස්සනට වැඩේ කරලා දෙයි. පල්ලා කමෙන්ට් බොක්ස් එකේ මම මෙයාගේ නම්බරේ පින් කරලා තියන්නම් මලිතගේ. ඔයාලා ග්‍රැෆික් ඩිසයින් වැඩක් ඕන නම් මලිතට කියලා කරගන්න.